හොඳයි අයබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන මගේ ආදරණීය යාළු සියලුම දෙනාට එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් රියල් account trading වීඩියෝ අදත් මම ඔයාලට අරන් ආවිල්ලා තිනවා. අද වීඩියෝ එකෙදිත් මම ඔයාලට හොඳම අවස්ථාවට කියලා පෙන්නන්නම් කොහොමද හරියට මාකට් එක තේරුම් ගන්න කියලා. තේරුම් අරගෙන කොහොමද මේවයි එන්ට්‍රීස් වලට යන්නේ කියලා. මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයාලා මේක ට්‍රේඩ් කරනවා අනිවාර්යයෙන්ම මේක අවදානමක් තියෙන රැකියාව බව මතක තියාගන්න ඕන. හරිනේ. මේක අපිට ඕන විදිහට ගොඩක් අය ගොඩක් කතා කියනවා. වීඩියෝ වලදීත් ගොඩක් කතා කියන වගේම ගෲප් වල ගොඩක් කතා කියනවා සිග්නල් දෙන්න හදනවා එක එක දේවල් කරන්න හදනවා ඒ හැම දෙයකම යටි අරමුණ මුදල් කීපයක් එකතු කර ගැනීම බව හොඳට මතක තියාගන්න. හරිනේ. ඔයාලා මේක තනියම ඉගෙන ගන්න වීඩියෝ බලලා එහෙම නැත්නම් යම් දේවල් කියවලා පෝස්ට් තියෙන ඒවා කියවලා එහෙම නැත්නම් මිනිස්සුන්ගේ පස්සේ ගිහිල්ලා සිග්නල් පස්සේ දුව මේක කරන්න යන්න එපා. එහෙම මේක කළා වැඩක් නැහැ. සාමාන්‍ය මේක කරන කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ. හොඳයි මුලින්ම මතක් කරන්නම් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. මගේ channel එකට ආවට පස්සේ channel එකේ තියෙනවා playlist කියලා තැනක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලන්නේ playlist කියන තැන එකපාරක් ටච් එකක් දෙන්න. හරිනේ. මෙන්න මෙතන playlist කියන තැන එකපාරක් ටච් එකක් දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් export option කියලා මෙන්න මේ විදිහට මම වෙනම playlist එකක් හදලා තියෙනවා. මෙන්න මෙතන ඔයාලා එකපාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැනට මේ ස්පොට් ඔප්ෂන් සම්බන්ධයෙන් account එක හදන්නේ කොහොමද වෙරිෆයි කරන්නේ කොහොමද සල්ලි කොහොමද ඔයා ගතට ගන්නෙ ඒ වගේ මේක තියෙන එක ඉන්ඩිකේටර් පිළිබඳ වෙන වීඩියෝ අරන් ආවිල්ලා තියෙනවා මේ වීඩියෝ සියල්ලම ඔයාලට පුළුවන් නිරවුල්ව මේකේ පැහැදිලිව බලා ගන්න ඔයාලා මේකට මුලින්ම සම්බන්ධ වෙන කෙනෙක් නම් මේ වීඩියෝ ටික බලලා ඉන්න මේ කලබලේ කරන්න බෑ මේ වීඩියෝ ටික හිමීට බලලා අත්දැකීමක් අරගෙන තමයි ඔයාලා මේකේ සක්සස් වෙන්න ඕන පැහැදිලිනේ මේ වීඩියෝ අතරින් මම එක වීඩියෝ එකක් අරන් ආවා කොහොමද ඔයාගේ නමින් ගිණුමක් විවෘත කරන්න කියලා මෙන්න මේ වීඩියෝ එක මේ වීඩියෝ ලින්ක් එක මම පහලින් දාලා තියෙනවා වීඩියෝ එක ඕපන් කරන්න. වීඩියෝ එක ඕපන් කරාම වීඩියෝ එකේ පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්න මේ විදිහට එක්ස්පර්ට් ඔප්ෂන් එකේ ඇප් එක ඔයාලට හොයාගන්න පහසු වෙන මේ විදිහට මම ලින්ක් එකක් දාලා තියෙනවා. මේ ලින්ක් එක උඩ එකපාර ටච් කරාම ඔයාලා ඔටෝම Play Store එකේ ඇප් එක ළඟට එක්කන් යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. හොඳයි. ඒ වගේම මතක් කරනවා ඔයාලා අපේ channel එකට අලුත් යාළුවා නම් channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියන්න. එමුණොත් අපි දාන වීඩියෝ වලට දිනපතා නැරඹීමේ හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි මම අද පළවෙනි වීඩියෝ එකට ටිකක් ලොකු මුදලක් දාන්න ලෑස්ති කරන් ඉන්නවා. ඔයාලා දන්නේ මම මේ වීඩියෝ මාලාවක් අරන් ඉනවා ඩොලර් 10කින් තමයි මම පටන් ගත්තේ. දැන් ඩොලර් 31 සත 16ක කැපිටල් එකක් තියෙනවා. මට මේක කියන්න ඕන මේක ඔයාලා හරියට කරොත් හරිනේ යම්කිසි ලිමිට් එකකින් ඒ කියන්නේ ඔයාලා මේක දීර්ඝකාලීන ප්ලෑන් එකකට කරොත් මේක සක්සස් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේක කාගවත් පස්සෙන් දුව සිග්නල් පස්සේ දුව ගෲප් වල එක දේවල් හොය එහෙම යන්න එපා. හරිනේ. මේක හරියට කරන මිනිස්සෙක් මේකේ සල්ලි පෙන්නන්නේ නැහැ. ඒ සල්ලි පෙන්නන කොටත් වෙන්නේ මේක ඉගෙන ගන්න මිනිස්සුන්ගේ මයින්ඩ් එක අවුල් වෙනවා. සල්ලි දැක්කන් පස්සේ ඕන මිනිහෙක්ට මයින්ඩ් එක අවුල් වෙනවා. ඒක නිසා හරියාකාරව මේක කරන මිනිහෙක් සල්ලි පෙන්නන්නේ නැහැ. මේක යම්කිසි දෙයක් අහුලගෙන මේක කල්ලා ඔය මොකක් හරි ඉන්කම් එකක් කාගෙන් හරි හූර ගන්න බලන කෙනෙක් තමයි ඔය සල්ලි වෙන්න ඔය එඩිට් කර එකේ දේවල් දාලා ඒ වගේ දේවල් කරන්න. ඒවට අහු වෙන්නේ නැතුව ඔයාලා හොඳට කල්පනා කරලා මේක තනියම ඉගෙන ගන්න ඕන. හරිද? හොඳයි ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙන MACD ඉන්ඩිකේටර් එකේ කොළ පාට කැනල් හැදෙනවා ඉහළට. ඒත් එක බෝලිං බෑන්ඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් මැදින් යන නිල් පාට රේඛා මාකට් එක මෙන්න මෙතෙන්ද කැපුවා. මම මේ හරියදී මගේ සල්ලි මාකට් එකට දානවා මෙන්න මේ විදිහට. රයිට්. ඩොලර් 15 මාකට් එකට දාලා තියෙනවා ඔයාලා බලන්න MACD ඉන්ඩිකේටර් එකේ මැදින් යන මධ්‍ය රේඛාව කැපිලා මාකට් එකේ ඉහළට කොළ පාට කැන්ඩල් හැදෙනවා රයිට් හරිනේ ඒත් ඉතින් බෝලිං බෑන්ඩ් එකේ නිල් පාට මැදින් යන රේඛාව කපාගෙන මාකට් එක ඉහළට ගියා මෙන්න මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේ සිග්නල් දෙක ලැබුණා කියන අනිවාර්යයෙන් මාකට් එක ඉදිරියේදී අප් වෙනවා ඉතින් මේක ඔයාගේ ඇඟට එන්න ඕන හරිනේ මේක බයෙන් කරන්න බෑ මේක නොදන්න කට්ටිය තමයි මේක ලොස් වෙන්නේ පැහැදිලිනේ මේක හරියට ඉගෙන ගන්න හරි විදියට මේක කරන්න හරියට සල්ලි මේකට ඉන්වෙස්ට් කරලා හරි විදියට වැඩේ කරගෙන යන්න පැහැදිලිනේ රයිට් මේක මේ සිග්නල් පස්සේ දුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මම නැවතත් කියනවා මේක ඔයාලා තනියම ඉගෙන ගන්න ඕන දෙයක් රයිට් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ප්‍රොෆිට් එක ඩොලර් 13ක් තියෙනවා දැන් මම මේ වගේ මුදලක් දැම්මට ඔයාලා දාන්න ලෑස්ති වෙන්න ඔයාලා කැපිටල් එකට අනුව ඔයාලා මේකේ සල්ලි දාන්න ඕන අනවශ්‍ය විදියට සල්ලි දාන්නෙත් නැතුව කැපිටල් එකට ගැලපෙන විදිහට දාන්න ඕන. දැන් මෙතන කිසිම රිස්ක් එකක් නැහැ මාකට් එක අපි හිතුව විදිහටම අප් එකට තමයි ගියේ. කිසිම රිස්ක් එකක් නැහැ. ඉතින් මේ වගේ එන්ට්‍රීස් තමයි ඔයාලා ගන්න ඕන. හොඳයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි
මාකට් එකට එන්ට්‍රි එක ගත්තේ කොහොමද? ඒ හැම දෙයක්ම මම ඔයාලට පැහැදිලිව කියලා තමයි එන්ට්‍රි එක ගත්තේ. දැන් ඔයාලට මම නැවතත් පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මම හරියටම තීරණය කරේ කියලා. දැන් මගේ කැපිටල් එක ඔයාලට බලා ගන්න පුළුවන් 44කට අප් වෙලා තිනවා. ඩොලර් 10 ඩොලර් 44ක දැනට ඇවිල්ලා තියෙනවා. හරිනේ. හරි. දැන් මම ඔයාලට මෙතන නැවතත් පැහැදිලි කිරීමක් කරන්නම් මාකට් එක කොහොමද මම තීරණය කරේ කියලා අප් වෙනවා කියලා. රයිට්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ බෝලිංග් බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ මැදින් යන නිල් පාට එක මෙන්න මෙතෙන්දි මාකට් එක කපලා ඉහළට යනවා. ඒත් එක්කම මෙන්න බලන්න කොළ පාට කැන්ඩල් ටික ටික හැදීගෙන MACD ඉන්ඩිකේටර් එකේ මැද රේඛාවෙන් උඩට එන්න හදනවා. පැහැදිලිනේ? පොඩ එක පිළිවෙලකට ඉහළට යන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණුත් එක්ක ඒ වගේ MACD ඉන්ඩිකේටර් එකේ ලයින් දෙකකුත් යනවා. ඒක නිල් පාට ලයින් එක රතු පාට ලයින් එක කපාගෙන ඉහළට එනවා. ඔයාලට ඒකත් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු දෙක මත පදනම් වෙලා තමයි මම මෙතෙන්දි මාකට් එකට සල්ලි දැම්මේ. හරිනේ. මේක ඔයාලා කරනවා නම් අනිවාර්යයෙන්ම මේක ලොකු රිස්ක් එකක් කෙන එකක් බව අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන. ඔයාලට මේක හරියට කරන්න බැරි නම් කරුණාකරලා මේ දෙයින් අයින් වෙන්න. මේක මේ නොදන්න පිරිසක් මේකට ඇවිල්ලා තිනු මේක කියලා දෙන්න. පැහැදිලිනේ? දැන් මම වුණත් මේක 100% දන්න මිනිස්සෙක් නෙවෙයි. හරිනේ. යම්කිසි දෙයක් මමත් ඉගෙනගෙන තමයි ඔයාලට මේ වීඩියෝ දාන්නේ. ඒ වගේ මේ පොඩි කට්ටිය කියන්නේ යම්කිසි දෙයක් කිසිම දැනුමක් නැතුව මුදල් හොයන්නම් බලාගෙන ඒක සිග්නල් එකක් දීලා නැත්නම් ගෲප් එකකට මොකක් හරි මිනිස්සුන්ට බැන මොන හරි දාලා එහෙම ඔයාලා සල්ලි ටික කඩා ගන්න. ඒ කියන්නේ ලංකා මිනිස්සුන්ගේ සල්ලි ගන්න එහෙම තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අපි බලන්න ඕනේ පිටරටින් යම්කිසි ඩොලර් එකක් මෙහාට ගේන්න. ඒක නිසා ඒ වගේ ව්‍යාජ මිනිස්සුන්ට බොරු මිනිස්සුන්ට අහු වෙන්නේ නැතුව මේක හරියට වැඩක් කළා හරියට මේකේ ප්‍රොෆිට් එකක් අරගෙන තනියම ඔයාලා මේක ගමනක් හදාගන්න එක මිනිස්සුන්ගේ ඉන්බොක්ස් වලට යන්න. එහෙම එපා. ඔයාගේ ඩිමාන්ඩ් එක තියාගෙන ඔයා වැදගත් විදිහට මේක කරගෙන යන්න. හරිනේ. අවංක උදව් කරන මිනිස්සුන්ගෙන් ඒ උදව් අරගෙන බොරු මිනිස්සුන්ගේ පස්සේ යන්න නැතුව සිග්නල් පස්සේ දුවන්න නැතුව ඒ සිග්නල් දෙන මිනිස්සුත් සම්පූර්ණයෙන්ම වැරදි. තනියම මේක ඉගෙන ගන්න දෙන්නේ නැතුව එහෙම සිග්නල් එකක් දීලා මුදලක් කරා ගන්න බලා. ඒවට අහු වෙන්න එපා. නැවතත් කියන මම ඒක ඔයාලට මොන යම් ප්‍රශ්නයක් තියෙනම් මට මැසේජ් එකක් දාලා තියන්න අපේ ගෲප් වලට ජොයින් වෙලා ඉන්න. හොඳයි ඔයාලට මම තවත් ට්‍රේඩ් වීඩියෝ එක ඉදිරියේදී අරන් එනවා. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. අපි තවත් අලුත්ම වීඩියෝ එකකදී අලුත් එන්ට්‍රි එකක් එක්ක අලුත් විදිහට හමු වෙමු. එහෙනම් හැමෝටම මොගන් ට්‍රේඩින් ලයිෆ් එක සක්සස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්. හැමෝටම තෙරුවන් සරණයි.